අපි අද හදමු ශ්‍රී ලංකන් පෝක් කරිය. දැන් අපිට තියෙනවා දැන් පෝක් ටික කපා ගන්න ඕනේ පොඩි කෑලි වලට. අනිත් ඒවා ඔක්කොම ඔය හරි පෝක් බෙලි එක නෝ ෆිල්ස් එකෙන් තමයි ගත්තේ. මම හිතන්නේ මම ගත්තා $12.37ක LB 1.77 තියෙනවා. මේක ඊයේ ෆ්‍රිජ් එකේ තිබ්බේ දැන් ටිකක් ගල් වෙලා ඉන්නේ. බලමු මේ කපන්න පුළුවන් කියලා. අවුලක් නැති වෙයි. මේක මම දැන් හොදා ගන්නවා. මේක තමයි මම සාමාන්‍යයෙන් කපා ගන්න සයිස් එක. තව ටිකක් තියෙනවා කපන්න. ආන්සි. හරි. පෝක් ටික අප්ලයි කරයි. දැන් මේ ටික සීසන් කරන්න ඕන. ඒකට මට ලොකු භාජනයක් හොයා ගන්න ඕනේ. මේක තමයි තියෙන්නේ. මේවා ටික බිමට දැම්මා. ඊට පස්සේ මේක ගත්තා. හරි මේකේ සීසන් කරමු දැන් පෝක් ටික. හරි මම දැන් මේ කපලා ඉවරයි. දැන් මේ ටික මේකට දානවා. මේ මගේ යාළුවා මට ඒගොල්ලෝ ස්පීකර් මම නෝට් එක දාලා සේව් කරගෙන තියන්නේ. දැන් මේක මේ විදිහම මේ ස්ටෙප් එක ෆලෝ කරලා ඉතින් මම තියෙන්නේ. ඒක මේක හරියට. මේ ස්පීකර් දානවා ගොඩක්. ඒක හැරලා ගන්නවා. හොඳට මේ ඇවිල්ලා තියෙන්නේ. හොඳට පාට එක මම හොඳට මික්ස් කරාගෙන දැන් එක්ස්හෝස්ට් එක දාලා තියෙන සායේද ශබ්ද පොඩ්ඩක් වැඩි. හරි මම දැන් තෙල් ටික දාගත්තා මේකට. තෙල් ටික දැන් රත් වෙන ගමන් තියෙන්නේ. ඊට පස්සේ අපි ලුණු සුදු ලුණු මගේ ජින්ජර් ගාලික් පේස්ට් එක රමේව ටික මේකට දාගෙන ඊට පස්සේ ෆෝක් එකේ මේකට දාමු. දැන් මම ජින්ජර් ගාලික් පේස්ට් එක දානවා. ඊට පස්සේ මේකට අබයට දානවා. මම හිතන්නේ පොඩ්ඩක් වැරදුනා පොඩි මිස්ටේක් එකක් වුණා. අබ තමයි ඉස්සෙල්ලාම දාන්න ඕනේ. මම ජින්ජර් ගාලික් පේස්ට් එක ඉස්සෙල්ලාම කවන්නේ. දැන් අබ දැම්මා. හරි දැන් මේ විදිහට හදාම් කරගන්නවා. මේ ජින්ජර් ගාලික් පේස්ට් එක දාද්දිම ඇත්තටම මාර සෝදක් වෙනවා. ජින්ජර් ගාලික් පේස්ට් එක මම කඩෙන් ගන්න වෙලිය මේ කැමති නැහැ ඒක එච්චරම රහ නැහැ මේකේ තියෙන්නේ. ඉතින් කඩෙන් ජින්ජර් ගාලික් ගෙනල්ලා මේකේ කලමු. දැන් අපි අනියන් ටික දාගන්නවා. මේක දානවා. මේක දානවා. මම තව මේකට මිනිස්කේප් දාගන්නවා. ඒක මේ තෙල්වල පොඩ්ඩක් අර බැදෙන්න දාලා පෝක් එක දැම්මම පෝක් එක කළු පාට වෙනවා. හරි මේ ටික දැන් දාගන්නවා. මේ ටික මම දානවා දැන්. විනාඩි 15ක් විතර මේකේ තිබ්බා. දැන් මේකේ පාට නම් දැන් සුපිරි. ලස්සනට ඇවිල්ලා තියෙන්නේ. තව ටිකක් කියලා තියමු. අපි ඊට පස්සේ ඕන වුණොත් වතුර වගේ දාමු. මේකේ තියෙන වතුරක දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ මේ. පෝක් කරේ දැන් හරියටම ඇවිල්ලා තියෙන ගානට මේ දින්නේ ලස්සනට තියෙනවා. දැන් මම යන්නේ දැන් පෝක් කරියත් එක්ක කන්න මේ පරාටා එක හදන්න. මේක තමයි සාමාන්‍යයෙන් ගන්නේ නෝ ෆිල්ස් එකෙන් ප්ලේන් පරාටා කියන එක. හරි මේක නිකන් අරන් මේ පරාටා කරන් ඉවරලා මේකේ තියන්න දෙන්න. රත් කරලා පස්සේ ගන්න පුළුවන් පෝක් එකත් එක්ක. අපි දැන් මේක හදමු. මේක තමයි රොටිය දැන් මේ ගානට මේ වෙලා තියෙන්නේ. ගානට හැදිලා තියෙන ඉලගුවට පොඩ්ඩක් පිච්චිලා.
කෑල්ලක් කාලා බලමු. හරි මම දැන් පරාර දෙවයි කෝක් කරි ගලනම් ආව ටීවී එක ඉස්සරහට දැන් මොකක් හරි බලනවා කන්න හදන්නේ.